ජනගහනය මිලියන 51.6ක් විතර ජීවත් වෙන දකුණු කොරියාව තරම මොන වගේ රටක්ද? ඇයි ලෝකේ රටවල් ගොඩක් මේ රටට ආදරය කරන්නේ? මේ රටේ ජනගහනයෙන් කාන්තාවන් මිලියන 35.7ක් පමණක්, පිරිමින් මිලියන 35.1ක් පමණක් ඉන්නවා. හැබැයි මේ ලස්සන රටේ තම ජීවිතේ මොන වගේද? ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඔයාලට ඒ ගැන දැනගන්න පුළුවන්. අයිබන් හැමෝටම ඔයාලට මතක ඇති මීට කලින් මම කොරියාවේ ගමක් ගැන වීඩියෝ එකක් කරා. අද කතා කරන්න යන්නේ කොරියාවේ නගරය ගැන. අපි බලමු ගිහිල්ලා කොරියාවේ ගමද ලස්සන නගරයද ලස්සන කියලා. ගමක ජීවත් වෙනට වඩා නගරේ ජීවත් වෙන එක සාමාන්‍යයෙන් මිල අධිකයිනේ. අනේ වෙනස මොකක්ද කියලා බලමු. අපි ගිහිල්ලා වීඩියෝ එකට. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඔයාලට හිතා ගන්න පුළුවන් කොරියාවේ ගමද ලස්සන නගරයද ලස්සන කියලා. Did you wait too long? Tell him that you love him, but he's already gone, darling. Did you make two wrongs? Know that daddy never made a right before, darling. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම ඔයාලට කියන්න පුංචි කාරණාවක් තියෙනවා. ඔයාලා දැකපු වීඩියෝ දර්ශන දැක්කම ඔයාලට මොකද්ද හිතුනේ? ඇත්තටම කොරියාවේ මිනිස්සුන්ගේ කැපී පෙනෙන ගුණාංගයක් තමයි ඉවසීම සහ නීතිවලට ගරු කරන විදිය. පාරේ වාහනයක් පදිනකොට ට්‍රැෆික් ලයිට් සහ නීති හොඳින් පිළිපදිනවා. අනවශ්‍ය විදියට හෝන් ගහන එකත් ඉතාම අඩුයි. මං හිතන්නේ මම කොරියාවේ ගත කරපු කාලේ මම අවස්ථා 5-6කට වඩා හෝන් සද්ද අහලා නැහැ. පාර මාරු වෙන පදිකයොත් සීබ්‍රා ක්‍රොසින් සහ ග්‍රීන් ලයිට් එක ලැබෙනකම් ඉවසීමෙන් ඉන්නවා. ඔයාලට මේ වීඩියෝ දැක්කම ඒක හොඳට පේනවා. ඒ නිසා මාර්ග තදබදය තිබුණත් හැමදේම පිළිවෙලකට සිදු වෙනවා. ඒ වගේම කොරියාවේ පාරවලුත් ඉතාම හොඳින් නඩත්තු කරනවා. බොහෝ ස්ථානවල CCTV කැමරා තියෙන නිසා නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු නීතියට බයයි සහ නීතියට ගරු කරනවා. ඉතින් ඒ නිසා මාර්ග ආරක්ෂාවත් ඉතාම ඉහළයි. අනතුරක් වුණත් නීතිය සෑම විටම එක වගේම ක්‍රියාත්මක වෙනවා. නීතිය කියලා කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම අනතුරක් වුණොත් ඉන්ෂුරන්ස් එක වුණත් හරි පිළිවෙලට ක්ලේම් කරගන්න අපිට පුළුවන්. තවත් කැපී පෙනෙන දෙයක් තමයි පාරවල් කුණු ඉතා අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ. ඔයා මේ වීඩියෝ එක දකිනකොට බලන්න පාරේ තියෙන පිළිවෙල. ඒකට හේතුව රජය විතරක් නෙවෙයි, මිනිස්සු තමන්ගේ වගකීම හොඳින් ඉටු කරන එක. ඉතින් ඒ වගේ දේවල් දකිනකොට කොරියාවට ආදරය කරන එක නතර කරන්න ඕන. You were never made to be the judge, darling. You never changed, just wait for me to budge, darling. It's feeling like a cold dark wind and the sun still behind the trees, yeah. She asked me if I had another minute and I ain't had the heart to eat, yeah. It's feeling like a cold dark wind and the sun still behind the trees, yeah. She asked me if I had another minute and I ain't had the heart to eat. කතා කරන්න ගත්තේ කොරියාවේ සිටි ලයිෆ් එක ගැනනේ. කොරියාවේ සිටි ලයිෆ් එක කියන්නේ හරිම වේගවත් ජීවිතයක්. ගොඩනැගිලි, විශාල shopping mall, subway, බස් සහ හැම වෙලාවෙම කාර්යබහුල මිනිස්සු තමයි මෙහි දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ පැය 24ම කාර්යබහුලයි. පැය 24න් හැම විනාඩියක්ම කොරියාවේ ජීවත් වෙන මිනිසුන්ට සෑහෙන වටිනවා. ඉතින් ඒ නිසා අර ලංකාවේ අයගේ තියෙන මනුස්සකම කොරියාවේ කට්ටියකින් අපිට බලා ගන්න බෑ. හැබැයි මේ පහසුකම් එක්ක ජීවන වියදමත් ඉහළයි. තනියම ජීවත් වෙන කෙනෙකුට කුලීය, ආහාර, ප්‍රවාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් එක්ක අවම වශයෙන් මාසෙකට මිලියන 1.5ක් හෝ එහෙම නැත්නම් මිලියන 2.5 දක්වා අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිලියන 1.5ක් කියන්නේ ලංකාවේ මුදලින් බැලුවොත් ලක්ෂ 3ක් විතර. මිලියන 2.5ක් කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් විතර. ඒ වගේ ගාණක් අවශ්‍ය වෙනවා තනි කෙනෙකුට වියදමට. පවුලත් එක්ක ජීවත් වෙනවා නම් ඒ වියදම ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කොරියානු අය හොඳට වැඩ කරනවා වගේම තමන්ගේ අනාගතය වෙනුම් ඉතුරුම් කරන්නත් උත්සාහ කරනවා. ගමක ජීවත් වෙනකොට මේ වියදම ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. ගමේ ජීවත් වෙනකොට අර අපි බලාපොරොත්තු වෙන පහසුකම් අපිට ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ගමක සහ නගරයක අතර වෙනස අතරින් ගමක ජීවිතේ හරිම නිස්කලංකයි. හැබැයි නගරේ පැය 24ම වැඩ කරනවා. හරියට ඔරලෝසුවේ කට්ට වගේ. It's feeling like a cold dark wind and the sun still behind the trees, yeah. She asked me if I had another minute and I ain't had the heart to eat, yeah. It's feeling like a cold dark wind and the sun still behind the trees, yeah. She asked me if I had another minute and I ain't had the heart to eat. It's feeling like a cold dark wind and the sun still behind the
trees. Yeah. She asked me if I had another minute and I ain't had the heart to leave. කොරියාවේ මිනිස්සුන්ගේ මම දකින විශේෂ ගුණාංගයක් තමයි වෙලාවට වැඩ කරන එක. ඒ වගේම යක්සු පොරොන්දුවක් දුන්නොත් අනිවාර්යෙන් ඒ පොරොන්දුව කඩ කරන්නේ නැහැ. වැඩ කරන වෙලාවට වැඩ, විවේක ගන්න වෙලාවට විවේක. ඒකත් එක්තරා හේතුවක් තමයි රට දියුණු වෙන්නේ. මේ වීඩියෝ එක දකින සමහර කට්ටිය කියන්න පුළුවන් කොරියන් කට්ටිය වැඩ කරන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. මමත් දැකලා තියෙනවා. මාත් එක වැඩ කරන සමහර කොරියන් කට්ටියත් වැඩ කරන්නේ නැතුව බුල ගහන කට්ටිය ඉන්නවා. නැත්තේ නැහැ. වැඩි වශයෙන් බැලුවොත් ඉතින් වැඩ කරන කට්ටිය තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. Did you wait too long? Tell him that you love him, but he's already gone, darling. Did you make two wrongs? Know that daddy never made it right before, darling. You were never made to be the judge, darling. අද කොරියාවේ තරුණ පරම්පරාව හිතන්නේ හරිම වෙනස් විදියට. එයාලගේ පළවෙනි ඉලක්කය තමයි කැරිය එක. ඊට පස්සේ travel, self development, fitness, technology. ගොඩක් අය විවාහයත් පස්සට දානවා. මුලින් තමන්ගේ අනාගතය හදාගන්න තමයි බලන්නේ. ජීවිත ගැන යාලා තීරණ ගන්නේ හරි වෙනස් විදියට. තවත් කොරියාවේ ලොකු වෙනසක් තමයි ෆැෂන් කල්චර් එක. තරුණ තරුණිය ඇඳුම් තෝරන විදියට ගොඩක් අවධානය දෙනවා. ලස්සන, පිරිසිදුව, සරලව ඇඳීම තමයි යාලා කැමතිම ස්ටයිල් එක. ඒ වගේම බ්‍රෑන්ඩඩ් අඳින්නත් ගොඩක් යාලා කැමති. ඇඳුම් විතරක් නෙවෙයි, හෙයාර් ස්ටයිල්, ස්කින් කෙයා, ෆිට්නස්, මේ හැමදේම යාලා දෛනික ජීවිතේ කොටසක් කරගෙන. ඒ නිසා තමයි කොරියන් ෆැෂන් අද ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් කොල්ලෙක් විදියට, කෙල්ලෙක් විදියට ජීවන වියදම මේවත් එක්ක බලද්දි සෑහෙන්න අධිකයි. ඉතින් මේ වීඩියෝ එක බලනකොට ඔයාලට හිතා ගන්න පුළුවන් එයාලගේ ෆැෂන් එහෙම කොහොමද කියලා. One day I'll be everything you ever wanted. Until then I'll be out here fighting like it's nothing. Through the cold dark winter, it's feeling like a cold dark winter and the sun's still behind the trees. Yeah. She asked me if I had another minute and I ain't had the heart to leave. Yeah. It's feeling like a cold dark winter and the sun's still behind the trees. Yeah. She asked me if I had another minute and I ain't had the heart to leave. One day I'll be here. කොරියාව ගැන කතා කරනකොට කතා නොකර ඉන්නම බැරි දෙයක් තමයි කොරියන් කෑම කියන්නේ. ඉතින් කොරියන් කෑම වලට ලංකාවේ ඉන්න ඔයාලා ගොඩක්ම කැමතියි කියලා අපි දන්නවා. ඉතින් මේ වෙනකොට ලංකාවේ හැමතැනම කොරියන් රෙස්ටොරන්ට් ඕපන් කරලා තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම කොරියන් කෑම වලට මාරම ආසයි. කොරියන් කෑම ගැන කිව්වොත් විශේෂයෙන්ම කිම්චි, කොරියන් බාබකියු, කිම්පාප්, රාමයොන්, ෆ්‍රයිඩ් චිකන්, ඉතින් මේ වගේ දේවල් වලට කොරියන් කට්ටිය මාරම කැමති. ඉතින් අපි කැමති ඒ හැම කෑමක්ම ලෝකේ පුරා ජනප්‍රියයි. කොරියානුව ගොඩක් එළවලු, පැසුණු ආහාර සහ සමබර ආහාර රටාවක් පවත්වාගෙන යනවා. ඒ නිසා තමයි වයසට ගියත් තරුණ පෙනුවත් පවත්වා ගන්න එයාලා සමත් වෙන්න කියලා ගොඩක් අය විශ්වාස කරනවා. කොරියාවේ කෑම කියන්නේ බඩ පුරව ගන්න දෙයක් විතරක් නෙවෙයි. පවුලේ අය යාළුවෝ එක්ක එකට කාලය ගත කරන සංස්කෘතියක්. ඉතින් ඒ නිසා කොරියන් කෑමවලට නම් මිනිස්සු මාර විදියට කැමති. And I ain't had the heart to leave. Yeah. It's feeling like a cold dark winter and the sun's still behind the trees. Yeah. She asked me if I had another minute and I ain't had the heart to leave. මේ වීඩියෝ එක බලපු ඔයාලට එක දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. මම දකින දේ තමයි ලංකාවේ අපේ මිනිස්සු ගාව මනුස්සකම ගොඩක් තියෙනවා. ඉතින් කොරියාවේ මිනිස්සු ගාව මනුස්සකම ටිකක් අඩුයි. ඒකට විශේෂම හේතුව තමයි කොරියාව කියන්නේ කාර්යබහුල රටක්. ඒ රට ඇතුලේ ජීවත් වෙන්න නම් සල්ලි ගොඩක් ඕන. ඒ සල්ලි පස්සේ දුවනකොට මනුස්සකම තියාගෙන ඒක කරන්න බෑ. ඉතින් ඒ නිසා ගොඩක් දුරට මනුස්සකම අඩුයි. අපි ලංකාවේ ජාතියක් විදියට ඒ ගැන සතුටු වෙන්න ඕන. මනුස්සකම තියෙනවා. ඉතින් මේ මනුස්සකම ඉස්සරහට තියාගෙන අපි ජීවත් වුණොත් අපේ රට අපිට ගොඩක් සුන්දර කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක පුරාම කතා කරේ කොරියාවේ ගමයි නගරයයි ගැනනේ. මේ දේවල් වලින් අපිට ගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? කොරියාවේ ජීවිතේ වේගවත් වගේම විනයත් වැඩි. ලංකාවේ කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මේ වීඩියෝ එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා ඔයාලට නම් හිතෙන්නේ නැති නේද? මේ දේවල් එකතු කරගත්තොත් අපේ රට කොච්චර සුන්දර වෙනවද? වෙලාවට වැඩ කරන එක, පිරිසිදුකම, තාක්ෂණයත් එක්ක ඉදිරියට යන රටාව, රටවල් දෙකේම ලොකු වෙනසක් තියෙනවා. හැබැයි දෙකෙන්ම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ වෙනස්කම් එක්ක ලස්සන වීඩියෝස් මම ඔයාලට ගේන්නේ. ඇත්තටම කොරියාවේ ගමත් ලස්සනයි, නගරයත් ලස්සනයි, කොරියාවේ මිනිස්සුත් ලස්සනයි. මේ හැම දෙයකින්ම අපේ රටට අපිට එකතු කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන අපේ රටත් ලස්සන රටක් කරගන්න බැරි වෙන්නේ නැහැ. ඒකට අපි ටිකක් ඉවසන්න ඕන නේද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා මේ වෙනකොට ජීවත් වෙන්නේ ගමේද නගරේද කියලා අමතක කරන්න කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක බැලුවා නම්
වීඩියෝකට කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ලයික් කරන්න තාමත් ඔයාලා සබස්ක්‍රයිබ් කළ නැත්නම් channel එක සබස්ක්‍රයිබ් කරලා දෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා ඒ වගේම ඉස්සරහට මේ වගේ වෙනස් වීඩියෝස් ගොඩක් ඔයාලට අරගෙන එනවා එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට You were never made to be the judge, darling. You never change, just wait for me to budge, darling. It's feeling like a cold dark winter and the sun still behind the trees, yeah. She asked me if I had another minute and I ain't had the heart to leave, yeah. It's feeling like a cold dark winter and the sun still behind the trees, yeah. She asked me if I had another minute